ගමේ රසට රසම රසට අද අපි වැව් කරලි මාළුවක් හදාගන්නයි යන්නේ. එහෙනම් ඉතින් ඉක්මනට මගේ යාළුවෝ මේ පැත්තට එන්නකෝ. ඉතින් මම මදුෂිකා පියෝමිනී මගේ channel එක subscribe කරලා මගේ ආදරණීය යාළුවෝ මගේ ලස්සන වීඩියෝ ගමේ වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් වැව් කරලි ටික. ඉතින් ගමේ අපිට නම් මේ වැව් කරලි හොයාගන්න එක බොහොම ලේසි. ඊට පස්සේ ඉතින් ඔන්න අපි යන්කෝ වීඩියෝ එකට කැම ටික හදන්න. මැටි ඇතිලියක් අරන් වැව් කරලි ටික ගමන් 6-7ක් හොඳට සෝදලා එකතු කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ බැදපු මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඊට පස්සේ බැදපු 3-5ත් එකතු කර ගන්නවා. මේවා ගෙදරම හදපු බැදපු 3-5 වෙලාවක රෙසිපි එක අරන් එන්නම්. ඊට පස්සේ මෙන්න මේ වගේ කහ චුට්ටකුත් එකතු කරගෙන ඊට පස්සේ මේකට මම එකතු කර ගන්නවා කරපිංචා රම්පේ මේ දෙක හොඳට වැඩිපුර එකතු කර ගන්න ඕනේ. එතකොට හොඳ සුවඳක් එනවා. ඒ වගේම රසෙනුත් ඉහළයි. ඊට පස්සේ අපි කුරුඳු පොතු ටිකක් එකතු කර ගන්නවා මෙන්න මේ වගේ. ඊට පස්සේ මිරිස් කරල් දෙක තුනක් හීනියට කපලා ඊට පස්සේ සුදු ලූණු රතු ලූණු නම් ගෙඩි 3-4ක්ම මම එකතු කර ගන්නවා. එතකොට හරීම රසයි. ඒ වගේම ගොඩාක් රතු ලූණු ගුණයිනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ බැදලා එකතු කර ගන්නවා මම කරඳ මුංගු කරාබු නැටි ටිකක් තලලා. ඊට පස්සේ මෙන්න මේ වගේ ගම්මිරිස් කුරු ටිකක් මම කලින් එකතු කරගත්ත තලාගත්ත ඉඟුරු. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගොරක එකතු කර ගන්නවා. ඊට පස්සේ වැහෙන නොවැහෙන ගන්නට මාළු ටිකට අපි මෙන්න මේ විදිහට වතුර එකතු කර ගන්න ඕනේ. ඕන් ඉතින් දැන් දර ලිප පත්තු කරගෙන මෙන්න මේ විදිහට මං ඉතින් අපේ මේ වැව් කරලි මාළුව තියාගන්නයි හදන්නේ ලිපේ. ඉතින් විනාඩි 20ක් විතර මේක සාමාන්‍ය ගින්දරේ උයා ගන්න ඕනේ. වැඩිය මේක හැන්දෙන් එහෙට මෙහෙට කරන්න අරකයි. එතකොට පොඩි වෙනවා. ඉතින් අතින් චුට්ටක් දෙපැත්ත හොලවලා ඒ විදිහට තමයි අපි මාළු කරිය හදා ගන්න ඕනේ. මම ඉතින් මේක ලිපේ තියාගත්තට පස්සේ තමයි ලුණු එකතු කරගත්තේ. ඔයාලට කලින්ම ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් මෙන්න මේ වගේ විනාඩි 20ක් හොඳට මේක උයා ගන්න ඕනේ. දැන් නම් ඉතින් ඉන්න බෑ පලාතම සුවඳයි වැව් කරලි. ඉතින් පේනව නේද ඔයාලට? මෙන්න මේ විදිහට හරිම රස පාටට හැදිලා තියෙනවා. දැන් ඉතින් මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම්. තාමත් ඉතින් රස්නේ මේක මම ඔයාලට පෙන්නන්න ඕන නිසා එළියට අරන් ආවා. ඉතින් මේක හරිම රසයි. ඔයාලත් හදලා මට රස කියන්න. ඉතින් ඉන්දියාප්ප කන්න, පාන් කන්න, බත් කන්න මරු ඉතින් මේක. ඉතින් මගේ channel එකටත් එකතු වෙන්න ආදරේ හැමෝටම අතට ගිහින් එන්නම්.